Hello everyone. You are warmly welcome to the channel. I'm Dilhani. අදත් ඔබ සියලු දෙනාම දිල්හාන් ඉංග්‍රීසි ක්ලාස් YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. මීට පෙර වීඩියෝවේදී අපි කතා කළා I feel like මට දැනෙනවා මට හැඟෙනවා පාඩම් මාලාව. ඔබ එම පාඩම නරඹන්න නැතයි මම විශ්වාස කරනවා. So, today I teach you I don't feel like මට හිතෙන්නේ නැහැ මට දැනෙන්නේ නැහැ. පෙර වීඩියෝවේ පරිදිම මෙම වාක්‍ය රටාවේදීත් ඔබට පෙනේවි I don't feel like සමග ක්‍රියාපදයට ing එකතු වෙලා ක්‍රියාව නිර්මාණය වෙන බව. මෙම වීඩියෝව නැරඹීමට ප්‍රථම මෙහි පළමු කොටස I feel like පාඩම ඔබ තවමත් නරඹා නොමැතිනම් එය නැරඹීමට මම මෙයින් ආරාධනා කරනවා. So, let's start our lesson. I don't feel like plus verb ing. පෙර පාඩමේ සඳහන් කළ පරිදිම මෙහිදීත් වාක්‍ය රටාව I don't feel like සමග verb එකට ing එකතු වෙනවා. Eat ing eating. Look at the next one. Cook cooking. Watch watching. Help helping. Right. Okay, right. Look at the first example. I don't feel like going there. I don't feel like going there. මට එහෙ යන්න හිතෙන්නේ නැහැ. ඔයාට යමක් කරන්න හිතෙන්නේ නැත්නම් දැනෙන්නේ නැහැ, හිතෙන්නේ නැහැ කියලා කියන්න අපි use කරන්නේ මේ don't feel like කියන sentence pattern එක. I don't feel like going there. මට එහෙ යන්න හිතෙන්නේ නැහැ. ඔයා කියනව නේද? අම්මා I don't feel like going there. මට එහෙ යන්න හිතෙන්නේ නැහැ. Okay, right. Shall we move to next one? I don't feel like playing netball today. I don't feel like playing netball today. මට netball සෙල්ලම් කරන්න හිතෙන්නේ නැහැ. මට අද netball සෙල්ලම් කරන්න හිතෙන්නේ නැහැ. ඔයා යාළුවත් එක්ක කියනවා I don't feel like playing netball today. මට අද netball සෙල්ලම් කරන්න හිතෙන්නේ නැහැ. Okay, right. Shall we move to next one? I don't feel like watching TV. I don't feel like watching TV. මට රූපවාහිනිය බලන්න හිතෙන්නේ නැහැ. I don't feel like watching TV. මට රූපවාහිනිය නරඹන්න හිතෙන්නේ නැහැ. I don't feel like doing exercises. I don't feel like doing exercises. මට ව්‍යායාම කරන්න හිතෙන්නේ නැහැ. මට ව්‍යායාම කරන්න හිතෙන්නේ නැහැ. I don't feel like doing exercise. It means you are not in the mood to do something. ඔයාට යමක් කරන්න කිසි mood එකක් නැහැ කියලා අපි කියන්නේ. අන්න එතකොට අපි මේ sentence pattern එක use කරනවා. I don't feel like learning this lesson. I don't feel like learning this lesson. මට මේ පාඩම ඉගෙන ගන්න හිතෙන්නේ නැහැ. ඔයා අකමැති පාඩමක් චුට්ටක් අපි කියන්නේ boring කියලා. මට මේ පාඩම ඉගෙන ගන්න හිතෙන්නේ නැහැ. How to say it in English? I don't feel like learning this lesson. I don't feel like learning this lesson. මට මේ පාඩම ඉගෙන ගන්න හිතෙන්නේ නැහැ. I don't feel like talking with him. I don't feel like talking with him. මට ඔහු සමග කතා කරන්න හිතෙන්නේ නැහැ. I don't feel like talking with him. Next, I don't feel like helping them. I don't feel like helping them. මට ඔවුන්ට උදව් කරන්න හිතෙන්නේ නැහැ. I don't feel like helping them. මට ඔවුන්ට උදව් කරන්න හිතෙන්නේ නැහැ. I don't feel like doing this new job. I don't feel like doing this new job. මට මේ රස්සාව මේ අලුත් රස්සාව කරන්න හිතෙන්නේ නැහැ. I don't feel like doing this new job. මට මේ අලුත් රස්සාව කරන්න හිතෙන්නේ නැහැ. Okay, right. මම හිතනවා ඔයාලා දැන් මේ පාඩම පැහැදිලි ඇති කියලා. ඇත්තටම අපිට එදිනදා ජීවිතයේ ඕන වෙන ලස්සන වාක්‍ය රටාවක් තමයි අපි අද ඉගෙන ගත්තේ. I don't feel like. ඔයාලා හැමෝටම පැහැදිලි ඇති අපිට හිතන දෙයක් අපිට හිතෙනවා අපිට දැනෙනවා කියන අපි I feel like පාඩම ඉගෙන ගත්තා. අපේ කලින් වීඩියෝ එක බලන්න.
අද අපි ඉගෙන ගත්තේ I don't feel like. මට හිතෙන්නේ නෑ, මට දැනෙන්නේ නෑ. අර වාක්‍ය රටාවෙම ප්‍රතිවිරුද්ධ අර්ථය. ඔබ මෙවැනි සෙන්ටෙන්ස් පැටර්න් ඉගෙන ගන්න කැමති කෙනෙක් නම් අපේ පාඩම් එකතු කර ලස්සන නෝට් එකක් හදාගන්න. වීඩියෝ නැවත නැවත නරඹලා අලුත් වාක්‍ය මේ ඇසුරින් නිර්මාණය කරන්න. ඔබ නිර්මාණය කළ ලස්සන වාක්‍ය කමෙන්ට් සෙක්ෂන් එකේ ටයිප් කරන්න. I don't feel like. It means you aren't in the mood to do something. ඔයාට යමක් කරන්න කිසි මූඩ් එකක් නැහැ. මට මේ දේ කරන්න හිතෙන්නේ නැහැ කියලා කියද්දී අපි මේ sentence pattern එක භාවිතා කරනවා. So, I think this lesson is very useful to you. Share this lesson to your friends and subscribe the channel. Please comment in the comment section. Thank you for watching. Let's meet another lesson. I'm Dilhani. Goodbye.